ඔයගොල්ලෝ මේක තුලන්නේ දවස් ඇක්වැරියම් එක ක්‍රිකට් ක්ලබ් කියන YouTube channel එකත් එක්ක. ඉතින් මම අද කරන්න යන්නේ බෝල් එක සෙටප් එක. ඉතින් අපි වැඩි කතා නැතුව ටයිම් වීඩියෝ එකට කරනවා නම් ඉතින් ඔයගොල්ලන්ට ඕනි වෙන්නේ ප්ලාස්ටික් කෝප් එකක්. ටිකක් ලොකු භාජනයක් හරි බෝතලයක් හරි එකක්. ඒ වගේම මාළු ටැංකිය. හරි යාළුවනේ මම බෝල් එක මෙතනින් තියාගත්තා. ඉතින් අපි ඉස්සෙල්ලා පැල්ල ටික අයින් කරගමු. හරි ඉතින් යාළුවනේ මම දැන් මේකෙන් වතුර ටිකක් මෙන්න මේ භාජනයට දාගන්නවා. මාළු ටික ඔක්කොම අල්ලගන්න තමයි. ඊයලුනේ අපි මෙන්න මේ විදිහට එක්කෙනෙක් අල්ලගමු. ඊයලුනේ මම එක මාළුවෙක් අල්ලගත්තා. වෙන ඉතින් අපි මෙයා මෙහෙම දාගමු. ඊයලුනේ මම මාළු ටික ඔක්කොම අල්ලගත්තා. ඔලින් මාළුට පේනවා වතුරේ ලුක් එක ඉතින් ඔයාලට පේනවා ගොඩක් ඩර්ටි වෙලා තියෙන. ඉතින් අපි ඊළඟට කරන්න යන්නේ මේ ඔක්කොම ටික ගල් අනම්මන ඔක්කොම හොද ගන්න එක තමයි කරන්නේ. ඊළඟට මම මේ විදිහට මේකට වතුර ටිකක් පුරව ගන්නවා. වතුර ටික පුරවලා මේක උතරන්න දෙනවා. එතකොට මේකේ තියෙන ජරාව ඔක්කොම එළියට එනවා. හරි දැන් අපි ගල් ටික හොදගමු උන්ට. සීසන් කරගන්නවා. සීසන් කරනවා කියන්නේ ඉතින් මේකට වතුර එකක් පුරවලා ආයෙක හලලා ආයෙත් පුරවනවා මම දෙවෙනි වතාවට දැන් මේකට වතුර පුරව ගන්න තමයි යන්නේ. ඒ තමයි යාළුවනේ වතුර පුරවන අන්තිම වතාව. ඉතින් යාළුවනේ මම මේක හොදගත්තා. ඉතින් ඔයාලට පේනවා මේ දින්නේ අපේ කලින් වතුර එක. ඉතින් ඔයාලට පේනවා මේ වතුර දෙකේ ඩිෆරන්ස් එක. ඉතින් බලන්න මේක ගොඩක් අපේ බෝල් එකේ තියෙන වතුර එක දැන් ගොඩක් මේ සුදු පාට ගතියක්. ඉතින් අනිත් එකේ ඔයාලට පේන ගොඩක් දුඹුරු පාට. ඉතින් යාළුවනේ මේ මම මේක හොදගත්තා. ඉතින් මේ ඒ දන්නන්න මෙන්න මේ කොළේ පිටිපස්සේ මේ උඩ හරි මේ සෙවල වගේ බැඳෙනවා. ඉතින් ඒවා අයින් කරගන්න මම මේක හොඳට ඇතිල්ලලා හේදුවා. එහෙනම් අපි ඊළඟ කෑල්ලට යමු. ඊළඟට මම මාළු ටික ඔක්කොම මේකට දාගත්තා. ඉතින් වලට වෙන කලින් මේ පැලේ දා ගන්නවා ටික. ඊළඟට දැන් අපි මේක ඇක්ලිමේට් කරනවා. ඊළඟට අපි මේ විදිහට මේගොල්ලෝ පාවෙන්න තියන්න ඕනේ විනාඩි 15ක් විතර. ඉතින් ඊළඟට ඇක්ලිමේටින් කියන එක ගොඩක් කට්ටියම පාවෙන්න දානවා. ඉතින් ඒව නෙමෙයි ඇක්ලිමේට් කරන්න ඕනේ. ඉතින් අපි මෙන්න මේ වතුර එක සුට්ටක් කරගෙන මේකට දානවා. ඊළඟට අපි දැන් විනාඩි 20ක් විතර තිබ්බා. අපි මෙයාලා හිමීට එළියට ගමු. ඉතින් මම මේ මාළු ටික දැන් හිමීට දාගන්නවා. ඊළඟට මම මේ මාළු ටික ඔක්කොම දාගත්තා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ෆයිට් එකේ මේ ෆයිට් එක ඔයාලට පේන ඇඟේ කලර් එක අඩු වෙලා. ඒ කියන්නේ එයාලා ටවර්ඩ් වෙලා ඉන්නේ ගොඩක්. ඉතින් අපි මෙයාලා නිදහසේ ඉන්න දීලා අපි පොඩ්ඩක් පැත්තකට යමු. ඉතින් යාළුවනේ මෙතනින් අපි වීඩියෝ එක ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ තෙවස ඇක්වැරියම් එක ක්‍රිකට් ක්ලබ් YouTube channel එකත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. subscribe කරන්න, bell icon එක click කරලා like එකක් දාන්න, අනිත් අයටත් බලන්න share කරන්න.